ඔයගොල්ලෝ ගමන් ගැලුවේ මම අනුන් ගැලුවේ ගැන කතාවක් කියලා දෙන්නම්. ඒ තමයි ඔයගොල්ලෝ දන්නවනේ ඔටුව කියන්නේ කවුද කියලා? ඔටුව කරන්නේ කාන්තාරවල් වල මැදින් බඩු විකුණන ඊළඟට. හැබැයි මේ ඔටුව වෙනස්. මේ ඔටුව විමුළු ඇඳම ඇඳයි. එක දවසක් මේ ඔටුව කලේ ඇවිදගෙන යද්දී ගහක් උඩ ගිරවෙක් කිව්වා. ඒ ගිරවට කිව්වා ඒ ගිරව නුඹේ හොට ඇදයි කියලා. ඊට පස්සේ අර ගිරව බිම බලාගත්තා. ඊට පස්සේ අර ඔටුව hina වෙවි යන්නේ ගියා. ඊට පස්සේ අට හම්බුණා බල්ලෙක්. ඒ බල්ලට කිව්වා ඒ බල්ලෝ නුඹේ නකුට ඇදයි කියලා. ඊට පස්සේ අර බල්ලා බිම බලාගත්තා. ඊට පස්සේ අට හම්බුණ ලස්සන නෙළුමන් හැදිලා තියෙන තැනකදී කොකේ ඒ කොකාට කිව්වා "හේ කොකෝ නුඹේ බෙල්ල ඇදයි" කියලා. ඊට පස්සේ අර කොකා බිම බලාගත්තා. අර ඔටුව hina වෙවි යන්න ගියා. ඊට පස්සේ අට හම්බුණ නරියෙක්. ඔයගොල්ලෝ දන්නවනේ නරිය කපටේ කියලා. ඊට පස්සේ අර ඔටුව කිව්වා මේ නරියට මට මුලින් වෙද්දී ගහක් උඩ ගිරෙක් හම්බුණා කිව්වා. ඒ ගිරවගේ කොට ඇදයි කිව්වා. ඊට පස්සේ මට හම්බුණා කිව්වා බල්ලෙක්. ඒ බල්ලගේ නකුට ඇදයි කිව්වා. ඊට පස්සේ මට හම්බුණා කිව්වා ලස්සන නෙළුමන් හැදිලා තියෙන තැනකදී කොකේ. ඒ කොකාගේ බෙල්ල ඇදයි කිව්වා. ඊට පස්සේ ඒ නරියටත් කිව්වා ඒ නරියෝ නුඹේ නකුට ඇදයි කියලා. ඊට පස්සේ අර නරියා හොඳට කල්පනා කරලා කිව්වා මේ බලන්නකොට ඔයාගේ මුළු ඇඟම ඇදයි කියලා. ඊට පස්සේ අර නරියා hina වෙවි යන්න ගියා. අර ඔටුව බලලා එයාට ලැජ්ජෙట్లా කලේට හයියෙන් දුවගෙන ගියා. ඊට පස්සේ මේකෙන් ගන්න පුළුවන් ආදර්ශය තමයි ඔයගොල්ලෝ අනුන් ගැන හොයන්න හිතුව තමන් ගැද හදා ගන්න ඕනේ. බුත් සරණයි දෙයි.